ඔයා හිතනවද එක රැයකින් මිනිස්සුන්ගේ හීන ආදර කතා බලාපොරොත්තු සහ ජීවිත සියල්ලම මුහුදයට අතුරුදන් වෙන්න පුළුවන් කියලා? 1912 අප්‍රේල් මාසයේදී ලෝකයේ විශාලතම නැව වූ ටයිටැනික් එංගලන්තයෙන් ඇමරිකාව බලා පිටත් වුණා. ඒ නැව ඇතුලේ හිටිය ධනවතුන් විතරක් නෙවෙයි, නව ජීවිතයක් හොයාගෙන යන දුප්පත් පවුල්, අනාගතය ගැන බලාපොරොත්තු පිරුණු මිනිස්සු. බොහෝ දෙනා විශ්වාස කළේ ටයිටැනික් කවදාවත් ගිලෙන්නේ නැහැ කියලා. හැබැයි 1912 අප්‍රේල් 14 වෙනිදා රාත්‍රියේ අඳුරු සීතල ඇට්ලාන්ටික් මුහුද මැදදී ටයිටැනික් නැව දැවැන්ත හිම කඳක ගැටුණා. මුලින්ම කිසිවෙක් බය වුණේ නැහැ. ඒ තරම් විශාල නැවක් ගිලෙයි කියලා කවුරුත් හිතුවේ නැහැ. නමුත් මිනිත්තු ගණනාවක් යද්දී මුහුදු ජලය නැව ඇතුළට පිරෙන්න පටන් ගත්තා. එතනින් ආරම්භ වුණේ මිනිස් ඉතිහාසයේ වේදනාකාරීම රාත්‍රියක්. සැමියන් තමන්ගේ බිරිඳ දරුවන් ලයිෆ් බෝට්ස් වලට නගවලා අඬමින් සමුගත්තා. ආදරවන්තයන් එකිනෙකාගේ අත් අල්ලගෙන අවසාන මොහොත දක්වා එකට හිටියා. හැබැයි මිනිස්සු 2200කට ආසන්න ප්‍රමාණයකට ලයිෆ් බෝට්ස් තිබුණේ ප්‍රමාණවත් තරම් නෙවෙයි. වඩාත් සංවේදී කතාවක් තිබුණේ නැවේ සංගීත කණ්ඩායම ගැන. ඔවුන්ට බේරෙන්න අවස්ථාව තිබුණත් ඔවුන් පැනලා ගියේ නැහැ. මිනිස්සුන්ගේ බිය අඩු කරන්න අවසාන මොහොත දක්වාම සංගීතය වාදනය කළා. ඇය කිහිපයකට පස්සේ ටයිටැනික් කියලා හැඳින්වනු යෝධ නැව මුහුද යට අතුරුදන් වුණා. මිනිස්සුන් 1500කට වැඩි පිරිසකට සීතල මුහුදේ ජීවිතය අහිමි කළා. හැබැයි ටයිටැනික් කතාව අදටත් මිනිස්සුන්ගේ හදවතට දැනෙන්නේ ගිලුණු නැවක් නිසාම නෙවෙයි. නැව එක්කම දහස් ගණනක් මිනිස්සුන්ගේ හීන මුහුද යට සැගවුණු නිසායි. සමහර විට ටයිටැනික්හි විශාලම අලාභය නැව නෙවෙයි, ආපහු ගොඩට නොආපු මිනිස්සුන්ගේ හෙට දවසයි.